මම යොමු කරන්නේ ප්‍රියන්ති පීඩිස් මහත්මිය යොමු කරපු ප්‍රශ්නයක්මයි. ස්වාමින් වහන්සේ නැකත් කේන්දර රාහු කාලය බුදුදහමේ කොටසක්ද? නොපෙනෙන බලවේග සත්‍යක්ද? ඒ වගේම අපේ ජීවිතයට යහපතක් හෝ අයහපතක් නොපෙනෙන බලවේග වලට කරන්න පුළුවන්ද කියලා තමයි යොන්න අපේ හාමුදුරනේ ප්‍රශ්නේ අහන්නේ. ඇතරම ගොඩාක් වටින ප්‍රශ්නයක් විරාජ් මහත්මයෝ. අද වෙසක් පොයේ දවස හින්දා උතුම්ම දවස හින්දා සාකච්ඡා කළ යුතුම ප්‍රශ්නයක්. ওই ප්‍රශ්නේ විරාජ් මහත්තයා විග්‍රහ කරගෙන යනකොට මට මතක් වුණේ බය බේරව සූත්‍රය. ත්‍රිපිටකයේ ඇතුලේ තියෙන සූත්‍රය බය බේරව සූත්‍රය කියලා. ඇත්තටම කියනවා නම් මේ බය බේරව සූත්‍රය සහ ඒ කාරණා ටික මම විග්‍රහ කරගන්න කලින් ඔය විශේෂයෙන්ම බය බේරව සූත්‍රය මම කියවන්න කලින් මගේ ජීවිතෙත් මට යම් යම් තැන්වල තිබ්බා මේ ප්‍රශ්නයක්. ඔය මේ නොපෙනෙන දේවල් වලට අපිට බලපෑම් කරන්න පුළුවන්ද කියන කාරණාව මට මගේ ජීවිතේ තිබ්බා. හරි. දැන් මම මේ ආරාමේ පටන් ගත්ත මුල්ම කාලේ හැමෝම මගෙන් අහපු ළඟම ඉන්න අහපු දෙයක් තමයි හාමුදුරනේ ඔබ වහන්සේගේ මේ තනියට එන්නද ඉන්න කියලා. ටික දවසක් ඉන්නද මගේ යාළුවෝ ළඟම අය එහෙම ඇහුවා. ඒකට හේතුව මේ ස්ථානය තනියට මිනිස්සෙක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. අනිවාර්යෙන් තනියට කවුරු හරි ඉන්න ඕනි. අද මෙහෙම වුණාට ඒ කාලෙ මිට අවුරුදු 5කට කලින් මම මේ කියන්නේ. එතකොට බය බේරව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ මහා බෝසතාණන් වහන්සේ මේ දුෂ්කර ක්‍රියාව කරනකොට මේ සමහරක් අය උන්වහන්සේට කිව්වලු ඒ කාලේ ඔය පාර යන්න එපා සිද්ධාර්ථ. ඔය කැලේට යන්න එපා සිද්ධාර්ථ. ඔය මහ වනේ ඔය තනියම ඉන්න එපා. ගියොත් ගියපු කෙනෙක් නැවත ඇවිල්ලා නැහැ. ඕකේ මෙන්න මේ වගේ අය ඉන්න. අපි කියන්නේ හොල්මන් තියෙනවා. භයානක දේවල් තියෙනවා වගේ ඒවා තියෙනවා. බයිබල්. එතකොට ඒකේ සිද්ධාර්ථ කුමාරයා ඒ දවස්වල කවුරුත් කියන කිසිම දෙයක් ගණන් ගෙන නැහැ. කවුරු හරි එහෙම කිව්වනම් ඒකම කරලා බලනවා. මං කියන එක දෙන්න ඒක කරලා බලනවා මේකේ ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා එයා විසින්ම තහවුරු කරගන්නවා. සිද්ධාර්ථ විසින්ම තහවුරු කරගන්න. මමත් මගේ ජීවිතේ බය බේරව සූත්‍රය මම අධ්‍යයනය කරාට පස්සේ ඒ විදිහම අපි කියන්නේ එක්ස්පෙරිමන්ට් අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් මේ පින්බිමේදීම මම කරලා තියෙනවා. පැහැදිලිද? ඕනෑ තරම් මම කරලා තියෙනවා. එකම එක කාරණාවයි විරාජ් මහත්තයෝ කියන්නේ ඔය හැම දෙයක්ම මිනිස්සු විසින් හදපු දේවල්. මං කියන්නේ ඉච්චරයි. ඔය හැම දෙයක්ම තියෙනවානේ. ඔය මොකද තුන්වෙනි දෙයක බලපෑම කරන්න පුළුවන්ද නැකද්ද කේන්දරද අරකද මේකද ඔය ඔක්කොම ඔය එකක්වත් බුදුදහමේ තියෙනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඔය සේරව නිර්දය ලෙස තරයේ විවේචනය කළා. බුදුරජාණන් වහන්සේ ඔක කියන්නේ මෙහෙමයි ආරමත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝසේනං නාලාගාරංච කුංචරෝ. මහා සංඝරත්නයේට අවවාදන් ශාසනා කරනවා හරියට මහා හස්ති රාජෙක් බට කැලයකට ගිහිල්ලා බට කැලයක් කොහොමද කඩලා විනාශ කරන්නේ? ඇතෙකුට බට ගහක් පොඩි කරනවා කියන එක අමාරු දෙයක්ද ලේසි වැඩක්ද? නියපොත්ත තිබ්බත් කඩාගෙන යනවානේ. අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටි පළල විනාශ කරලා මිනිස්සුන් අවබෝධයට පත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එච්චරයි. එතකොට නැකත් කේන්දර ශාස්ත්‍ර ජ්‍යොතිෂ්‍ය රාහු කාලය ඔය කිසිවක් බුදුදහමේ නැත. එකක්වත් නැහැ. හැබැයි දැන් ගොඩක් වෙලාවට උදාහරණයක් ගත්තොත් එහෙම දැන් පන්සලක් ගන්නකො. පන්සලක දේවාලයක් හදලා තිබ්බොත් මිනිස්සු හිතනවා දේවාලය මොකේ කෑල්ලක් කියලාද? බුදුරජාණන් වහන්සේගේ කෑල්ලක් කියලා හිතනවා. සමහරක් ස්වාමීන් වහන්සේලා නැකත් බලනවා කේන්දර බලනවා. එතකොට මිනිස්සු හිතනවා මොකද්ද? මේකත් බුදුරජාණන් වහන්සේගේ කෑල්ලක් කියලා මිනිස්සු හිතනවා. නෑ, ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්සෙකුට තුන්වෙනි පාර්ශවයකගේ ශක්තිය අවශ්‍ය වෙන්නේ එයාගේ හිත කෙලින් කරගන්නකම් විතරයි. ඔයාගේ හිත ශක්තිමත් නැත්තම් ඔයාට සිද්ධ වෙනවා නැකත් බලන්න. ඇයි නැකත් බලන්නේ? ඔයා මොකක් හරි වැඩක් කරනකොට ඇයි නැකත් බලන්නේ? මොකද්ද හේතුව විරාජ් මහත්තයෝ? හරිම සරලයි අසාර්ථක වෙයි කියලා තියෙන බයට. මං කියන එක තේරෙනවනේ? අසාර්ථක වෙයි කියලා තියෙන බයටනේ. හොඳ සුබ වෙලාවක් බලන්නේ ඇයි? අසුබ වෙලාවක් වුණොත් වැඩේ අසාර්ථක වෙනවා. අසාර්ථක වුණොත් වැඩේ අවුල්නේ නේ? දැන්
යාළු වෙනකොට කවුරු කෙල්ල කොල්ලත් එක්ක යාළු වෙනකොටත් කොල්ල කෙල්ලත් එක්ක බලනකොටවත් නම්බරේ දෙනකොට නැකත් බලනවද? එහෙම කරලා තියෙනවද කවුරු හරි මෙතන? නැකත බලලා ඔන්න හරි නැකත හරි රාහු කාලේ පැනලා ගිහිල්ලා මම දැන් නම්බරේ දෙනවා රාහු කාලේ බලලා තමයි මං යාළු වෙන්න අහන්නේ කියලා එහෙම කරලා තියෙනවද? ඉපදෙන කොටත් අපේ හැමතුනේ. හරියට හරි. මං එතෙන්ට එන්නේ එහෙම කරන්නේ නැහනේ. හැබැයි විවාහ වෙනකොට නැකත බලන්න. ඇයි අවුල් ගිහිල්ලා මේක දෙදරලා ගියොත් ඒ බය එතකොට මැරෙනකොට නැකත් බලන්නේ නැහනේ. හැබැයි වල දාන්න දවස බලනවා. ඒ ජීවත් වෙලා ඉන්නේ උන්ට තියෙන බය. මං කියන එක තේරෙනවද? සඳුදා බෑ, අඟහරුවාද බෑ, බදාද බෑ, බ්‍රහස්පතින්ද බෑ. මන්දන ඒ ජීවත් වෙලා ඉන්න තියෙන මිනිසුන්ට බය. ඔයාට ඔයාගේ ජීවිතේ කවුරු හරි අවබෝධයට පත්වෙච්ච මිනිස්සෙක් ඔබට ඔබේ හිත පිළිබඳව ඔබේ හිත අවබෝධයට පත් වෙලාද කියලා තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි යෝග. ඔයාට දැන් අපි පෙර දහම් පාසල් යනකොට ඉගෙන ගන්නවනේ අටලෝ දහම. මොකද්ද කියන්නේ? අටලෝ දහමින් කම්පා නොවන හිතක් හදාගන්න කියලානේ. හැබැයි වර්තමානයේ වෙද්දි දහම් පාසලේ ඒක නෙමෙයිනේ තියෙන්නේ කම්පිටිෂන් එකක් නේ තියෙන්නේ. දහම් පාසල් විභාගෙට නේ තරංගෙට තමයි වැඩේ සිද්ධ කරන්නේ. වෙන දෙයකට නෙමෙයිනේ. මං කියන එක තේරෙනවනේ. එතකොට හැබැයි අටලෝ දහම කියන එක අපි ඉගෙන ගන්න ඕනේ ඇයි අපේ ජීවිතේ? කම්පා නොවන හිතක් හදාගන්න. පැහැදිලිද මේ කියන්නේ? කම්පා නොවන එක. දුක සැප. එච්චරයි. නිന്ദා ප්‍රශංසා. ලාභ අලාභ. දෙකම මිනිස්සෙකුට එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්. ඕකට කම්පා නොවෙනව නම් එච්චරයි. වාට අකම්පිත වූ මනසක් තියෙනවා. මිනිස්සු නැකත් බලන්නේ වැඩේ අවුල් ගියොත් එහෙම දුකටපත් වෙන්න වෙනවනේ. එතකොට දැන් සමාජ මිනිස්සු කියනවා නැකත බැලුවේ නැහැ නැකත බැලුවා නම් හරි. ඔක්කොම හරි කියලා. ඒවා බොරු කතා. ඒක රාහු කාලේ බොරු කතා. කවුරු හරි කෙනෙක් මම මේ කියන එක සම්බන්ධව මේක විවෘත දෙයක් ඕනම කෙනෙකුට මේ ලෝකෙ මම අභියෝග කරනවා. ඕනම කෙනෙකුට. යන්ත්‍ර මන්ත්‍ර ගැන කියනවනේ හදි හුනියම් ගුරුකම් ඕනම කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් නම් මට කරලා වෙන්න. හැබැයි කියලා කරන්න ඕන. මං කියන එක තේරෙනවනේ. උදාහරණයක් දැන් කවුරු හරි කෙනෙක් යන්ත්‍රයක් දානවා. දන්නවද නැද්ද? ඔය යන්ත්‍රයක් දානවා. දැම්මට පස්සේ දාන කෙනා යන්ත්‍රයේ බෙල්ල ඉල්ලලා අන්තිමට කියන ටිකක් තියෙනවා. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? අන්තිමට කියනවනේ රෙදිවැල් යටින් යන්න එපා. කියනවද නැද්ද? නේ මලකෙවල් වල යන්න එපා. කියනවද නැද්ද? කියනවනේ. මොකද්ද? ඊට පස්සේ තව දේවල් කියනවනේ. කියලා මොකක් වෙනවා කියලාද කියන්නේ? යන්ත්‍රේ බල බින්දෙනවා කියලා කියනවා නේද? එතකොට අර මිනිහා ජප කරලා දාපු යන්ත්‍රයට වඩා මැරිච්ච මිනිස්සයා ප්‍රබලද නැද්ද? ප්‍රබලද නැද්ද? ප්‍රබලයි. එයා ජප කරපු යන්ත්‍රයට වඩා රෙදිවැල ප්‍රබලද නැද්ද? ඉතින් රෙදිවැල ගලවලා බෙල්ලෙල්ල ගත්තා නෑ ඉවරනේ. මං කියන එක තේරෙනවද? මිනිස්සු ඔය දේවල් කතා කරන්නේ නැහැ. මිනිස්සු බයයි කතා කරන්න. පැහැදිලිද මම මේ කියන එක? ඒ මිනිස්සු එහෙම කිව්වොත් හොඳ නෑ මෙහෙමයි කියන. මම කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ ලෝකේ ඒවා සත්‍ය කියලා මට කරලා පෙන්නන්න. මෙන්න මම දැන් ඔබ වහන්සේට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් බේරෙන්න. පැහැදිලිද? ආලෝක හම්බෙන්න ගියාම බුදුරජාණන් වහන්සේ ආලෝක මොකද්ද කියන්නේ? මං ඔබ කරකවල වීසි කරනවා කියන අර කන්දෙන් එහා පැත්තට. හතරට පලනවා කියලා කියනවා. එළියට බහැපන් කියලා කියනවා. ඇතුළට වරෙන් කියලා කියනවා. පුළුවන් නම් මගෙන් බේරියන් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? උඹට තියා මේ මුළු තුන් ලෝකෙටවත් මට එහෙම කරන්න පුළුවන් කෙනෙක් නෑ. පුළුවන් නම් කරලා පෙන්නපන් කියනවා. ඒ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ උසයි මහතයි ඒ කියන්නේ ඇඟපත තියෙනවා ගැහුවොත් ගහනවා කියන එකද? නෑ. හිත. අවබෝධය. එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මාව කම්පාවට පත් කරන්න ආලවක වාට බෑ. ඒක බොරු වැඩක්. ඒක බොරු උත්සාහයක්. එකෙන් මහන්සි වෙන්නේ කවුද? ඔයාම තමයි. වෙන කවුරුත් මහන්සි ඒක විඩාවටපත් වෙන්නේ නෑ. හිත කෙලින් කරගන්න උත්සාහ කරන්න ඕන. හිත හයිය කරගන්න උත්සාහ කරන්න ඕන. හිත හයිය කරගත්තට පස්සේදී ඔයා ජීවිතේ කරන ඕන දෙයක් හරියනවා. කවුරු හරි නෑ කිව්වොත් මම කරලා පෙන්නන්න. ඕනම දෙයක්. රාහු කාලය කියන්නේ බොරුවක්. නැකත් කියන්නේ බොරුවක්. අද වෙසක් පොය දා හින්දා මේ ටික මම මෙහෙමම කියන්නේ. හරිද?
නැකත් බොරු, කේන්දර බොරු, රාහු කාලේ බොරු, ශාස්ත්‍ර බොරු, ඒ හැම දෙම බොරු. කවුරු හරි නැහැ කියනවා නම් මම ඔප්පු කරලා පෙන්නනවා. කවුරු හරි නැහැ කියනවා නම් මම ඔප්පු කරලා පෙන්නනවා. එච්චරයි. පැහැදිලිවම මේ කියන්නේ. හැබැයි මේ ලෝකේ සත්‍ය වෙච්ච එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා නැකත් 1000ක් බැලුවත්, ඔයා යන්ත්‍ර 1000ක් දැම්මත්, ඔයාගේ හිත කෙලින් නැත්තම් ඔයාට කවදාවත් ජීවිතේ හරියන්නේ නැහැ. ඔයාට අභිවෘද්ධිය සැලසෙන්නේ නැහැ. ඔයාට ආධ්‍යාත්මික ජීවිතයක්, භෞතික ජීවිතයක් මුකුත්ම ඔයාට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයා හිත කෙලින් කරගත්තොත්, ඔයා හිත ශක්තිමත් කරගත්තොත් මේ මුළු ලෝකෙම ඔයාට ලැබෙනවා. මම කියන එක තේරෙනවද? මේ මුළු ලෝකෙම ඔයාට ලැබෙනවා. ආය වාගේ කියලා කිසිම දෙයක් අමුතුවෙන් ඕන වෙන්නේ නැහැ. මම කියන එක තේරෙනවා. ඒක තමයි මට ඒකට දෙන්න තියෙන්නේ. ඔබ මේ නොපෙනෙන බලවේග කොයිතරම් දුරට විශ්වාස කරනවාද අන්න ඒක විශ්වාස කරන ප්‍රමාණයටම ඔබට එහි ප්‍රතිඵල ලැබෙනවා. ඔබ හොල්මන් ගැන විශ්වාස කරොතින් ගොඩක් ඔබට හොල්මන් පේනවා. ඒක තමයි අපේ හාමුදුරුවන්ගේ සාකච්ඡාව තුළ පැහැදිලි කිරීම තුළ අපිට ලබා ගන්නට තිබෙන හරය වෙන්නේ. හොඳයි.